ගෙන බැට්ටයි අපේ වගේ ඩබල් හොඳයි. මේක මුදල් දීලා ගන්න බැයිද? බෑ. බානුක රාජපක්ෂගේ බැට් ප්‍රශ්නය තුරදිගයයි. උඹලට බැහැ බැට් එකේ ප්‍රශ්නයක් නෑ ප්‍රේක්ෂකීන් කියයි. බානුක කිව්ව දෙයට රසල් ආනල්ගෙන් සැර පිළිතුරක්. ඒවා හැමදාම මාස්කට සැරයක් නෑ යනවා ටේලර් ගාවට. ඕන බැලන්ස් එක ගහන කන්ඩිෂන්ස් වලට අනුව ඒගොල්ලන්ට සූට් වෙන විදිහට බැට් හදා ගන්නවා. දැන් අපේ අයත් ගිහිල්ලා දෙනවා. හැබැයි අපිට හැමදාම යන්න බැහැ. අවුරුදු හරි ටීවී නාලිකාවේ හිමිකරු වන ලහිරු සමග පැවති සාකච්ඡාවකදී ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ප්‍රචණ්ඩ පහර දීමේ රහස පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. එහිදී බානුක රාජපක්ෂ හෙළි කරමින් කියා සිටියේ ඉන්දිය ක්‍රීඩකයින් භාවිතා කරන පිති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් භාවිතා කරන පිතිවලට වඩා ගුණාත්මක භාවයෙන් දෙගුණයක් පමණ ඉහළ බවයි. ඒවා මුදල් ගෙවා ලබාගත නොහැකි විශේෂ මට්ටමක පවතින බවත් ඔහු පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ට ලැබෙන්නේද ලොව පවතින හොඳම පිති වුවද ඉන්දිය ක්‍රීඩකීන් සතු පිති ඊට වඩා හාත්පසින්ම වෙනස් තාක්ෂණයකින් සහ ගුණාත්මක භාවයකින් යුක්ත බවත් ඉන්දිය කණ්ඩායමේ පන්දු යවන්නන්ට ලැබෙන පිති පවා අපගේ පිතිකරුවන්ට ලැබෙන පිතිවලට වඩා උසස් මට්ටමක පවතින බවත් බානුක පවසා තිබුණා. මෙම බැට් පිටතට පෙන්වීමට ඔවුන් අකමැති බවද විශේෂයෙන්ම කියා සිටියා. එම පිතිවල රබර් වැනි ද්‍රව්‍යයක් අන්තර්ගතදැයි නිශ්චිතවම නොදන්නා නමුත් ඔවුන්ගේ පහරවල් වල වේගය, ටයිමින් සහ තුලනය අතිශය වෙනස් බව ඔහු විස්තර කර තිබුණා. මේ ලෝකයේ ඕනෑම ක්‍රීඩකීන් අතර සහ ලෝකයේ පුරාම දන්න ප්‍රසිද්ධ රහසක් බවද බානුක රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කරන තිබුණා. බානුක රාජපක්ෂගේ එම ආන්දෝලනාත්මක හෙළිදරව්වත් සමගම ප්‍රේක්ෂකයින් බානුකහට වැනවැදුනේ තොපිට තියෙන්නේ බැට් එකේ අවුලක් නෙවෙයි තොපිට ක්‍රිකට් බැහැ කියාය. එම ප්‍රකාශය ගැන විවිධ විද්වතුන්ද මත පළ කර තිබුණු අතර රසල් ආනල්ඩ් ඒ ගැන අදහස් දක්වමින් කියා සිටියේ එහෙම ඒ බැට්වල විශේෂ වෙනසක් නැති බවත් ඉන්දියාවේ බැට් නිෂ්පාදනය කරන ආයතන රාශියක් ඇති බවත් ක්‍රීඩකින් තමන්ට අවශ්‍ය විදිහට ඒ ආයතන ලව්වා බැට් කස්ටමයිස් කරගන්නා බවත්ය. ඕනෑම කෙනෙකුට තමන් කැමති ආකාරයකට බැට් සකසාගත හැකි බව රසල් එහිදී පවසා තිබුණා. ඉතින් බානුක කියන විදිහට ඉන්දියානුවන්ගේ බැට් දෙගුණයක් හොඳද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.